ඉක්මනට ආවොත් හොඳයි 50ක් එන්නේ නැතුව ඉක්මනට ආවොත් හොඳයි බලමු what the hell යකු මෙච්චර ඉක්මනට ඔයාට සල්ලි හදිසියට විකුණන්න තියෙන Free Fire TikTok YT කියන්නේ YouTube channel එහෙම නැත්නම් ඔයාගේ Facebook page තියෙනවා නම් Erek FF කියලා විකුණ ගන්න පුළුවන්. ඉතින් මම පල්ලා description එකේ comment section එකේ දාලා තිනවා Erek ගේ group link එක. දැන් මෙතන join වෙන්න පුළුවන්. ඉතින් Erek ට කියලා ඕගොල්ලන්ට Facebook account unlocking ඊට පස්සේ recovery break two factor break මේ ඔක්කොම ටික කරගන්න පුළුවන්. security පැත්ත හදා ගන්න පුළුවන් Erek ට කියලා. ඉතින් දැම්ම join වෙන්න Erek ට කියලා මේ වැඩ ටික කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් account එකක් එහෙම ගන්න බලාගෙන ඉන්නවනම් මේ අවුරුදු කාලේ දැම්ම පල්ලයක් group link එකකින් ගිහිල්ලා comment section එකේ දාලා තියෙන group link එකකින් ගිහිල්ලා දැම්ම join වෙන්න Erek FF ගේ account store එක. Okay boys අපි අද ඇවිල්ලා තියෙන cover කරලා නැති event ටික complete කරන්න යන්නේ. අපි බලමු මොනවාද අපිට තියෙන event කියලා. මේක event එකක් තියෙනවා. මේකේ වැඩිපුරම මචං මම කිට් පැත්තට නේ ඒ කියන්නේ පැත්තට වැඩි ඩයමන්ඩ් වියදම් කරන්නේ නැහැ. ගන් ස්කින් වලට තමයි මං මාර ආසයි ගන් ස්කින් වලට. ඒ වගේම KKත් ආසයි. ඉතින් KK මමයි එක නෑ. ඌ කොල්ලුකාරයෙක් මම RP. ඒ උනාට මම ගන් ස්කින් වලට ආසයි උත් ආසයි. ඉතින් කරන්න දෙයක් නෑ ඒකට. අපිට ගන්න දිනවා මෙන්න මේ ෆිස්ට් එක. ඕකේ ඒක ලස්සනයි. මම මේ ෆිස්ට් වල සද්දෙට තමයි ආසයි. හැම තිස්සෙම චක චක බක චක බක ගානකින් මං ආස නෑ ඒකට. ඊට පස්සේ මෙන්න මේ ඩාක් රෝයල් ලක් රෝයල් එකේ ඩාක් රෝයල් කියලා ඉල්ල තියෙන එකේ මෙන්න මේ ඩබල් පිස්ටල් එකයි ඊට පස්සේ මෙන්න මේ වෝල් එකයි මෙන්න මේ කටාන එකයි ගන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ කිට් දෙකෙන් එකක් ගන්නවා මම ඒක ගත්ති ඊට පස්සේ එනවනේ මෙන්න මේ දෙක හරි එහෙම නැත්නම් මේ බන්ඩල් එකයි අරන් දානවා ඊට අමතරව අද වුඩ් පැක් එකක් ගන්න මෙන්න මේ ඔක්කොම ටික ගන්නවා ඉතින් අපි බලමු හරිද කොච්චර ඩයමන්ඩ් ගාණක් යයිද මොකක්ම හරිලා ඉතුරුනොත් මෙන්න මේ බන්ඩල් එක ගන්නවා මම මේ බන්ඩල් එකට කැලි 120යි මට මේ බන්ඩල් එක ලස්සනයි ඔයගොල්ලෝ කියන්නේ මේකයි සසුදුවා මේක ලස්සනයි නේ බං මෙන්න මේක ලස්සනයිනේ කමෙන්ට් එකක් දාන්න බලන්න මෙන්න මේ බන්ඩල් දෙක බැලුවට පස්සේ මට නම් මේක පට්ට ලස්සනයි ඒකද මං හිතුවත් මේක ගන්න අපි මුලින්ම ඩයමන්ඩ් අඩුවෙන්ම යන එක අරන් ගමු හරිද ඩයමන්ඩ් අඩුවෙන්ම යන්නේ මේකනේ දැන් ඒක ඩයමන්ඩ් අඩුවෙන් කියන්නේ එහෙම නෙවෙයි මේක ඉවර කරලා දාන්න පුළුවන් ඉක්මනට අපි ඒකද ඒක කම්ප්ලීට් කරලා දාමු ඕකේ Katari මේක තරම් දාමු nice කටිම ෂෙයා කරලා like එකක් දාමු boys එතෙම subscribe කරලා නැත්නම් subscribe කරලා දාමු dark royal එක මෙන්න මේ event එකට diamond අපි බලමු කීයක් යනවද කියලා මේක කොහොමද කොහොමද මේක අනිවාර්යෙන් 50න් එනෝනේ ඒ කියන්නේ 200 ඒවා පහයි ඒ කියන්නේ ඩයමන්ඩ් 3000ක් ඇතුළත මේක අනිවාර්යයෙන් එන්න ඕනේ. හරිද? ඩයමන්ඩ් 3000ක් ඇතුළත එන්න ඕනේ. අපි මේකත් ස්පින් කරමු බොයිස්. මේකත් ස්පින් කරමු. ඕකේ. මේයි. ඉක්මනට ආවොත් හොඳයි. 50ක් එන්න නැතුව ඉක්මනට ආවොත් හොඳයි. අපි බලමු. What the hell? යකු මෙච්චර ඉක්මනට අකෝ මෙච්චර ඉක්මනට බලාපොරොත්තු නෑ බං. W in the chat boys Jaku එච්චර ඉක්මනට අඩු එච්චර ඉක්මනට වරාගන්න ඉම්බෝ Jaku සිට්මනේ හොඳේ අඩු හරි තව දෙකක් තියෙනවා මේ ටිකට ඉතින් කොහොම කරලා ඩයමන්ඩ් 1000ක් යන්න ඕනේ ඉතින් නැත්තම් තේරුමක් නැහැ ගරීනා එකිනුත් දැම්මට පොඩි ලයිට් එකක් දීරෙනවා ගරීනා හෙලෝ අඩු වාසියක් කෑ ගරීනා අර ඊට පළවෙනි ස්පින් එකෙන්ම දුන්නා ඕකේ බලමු මේ ස්පින් එකෙන් මේක එන්න ඕනේ අනිවාර්යෙන්ම ෂාගනු ගයිස් කට්ටියම හරි ඕකේ එකක් තාම දැන් තියෙන්නේ වෝල් එක විතරයි අපිට වෝල් එක විතරයි ඉතුරුලා තියෙන්නේ බොයිස් අඩු අර කටාන එක පළවෙනි එකෙන්ම ආවනේ කටාන එක පළවෙනි එකෙන්ම ආපු එක නම් ගැම්මක් තමයි ඩයමන්ඩ් 18850ක් තියෙන අපි බලමු මේ ඉවෙන්ට් එක ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවර කරන්න කීයක් ඇයිද කියලා
අපි තව ස්පින් දෙකයි දෙන්න ඕනේ මේක දුන්නට පස්සේ අපි ඒක 10 කියන්නේ නෝමල් ස්පින් දෙකක් දෙමු 10 එකක් නැතුව ඕකේ තව එකයි දෙන්න දීන්නේ අපි මේකෙන් දෙමු මේකෙන් වැඩක් නෑ නිකම් බොරුට කරකවන ඩයමන්ඩ් ඕකේ එක ස්පින් එකෙන් බෝල් එක ගත්තා ඕකේ හරි අපිට මේකෙත් ගන්න තියෙන ඔක්කොම කම්ප්ලීට් දැන් හරි ඒතකොට මේක කම්ප්ලීට් මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් මේ ඉවෙන්ට් එක තියෙනවා මේ ඉවෙන්ට් එකෙත් මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් එනවා කළු පාට එක ආවොත් ඉතින් මගේ වාසනාව බලමු මට මෙන්න මේක ගන්න ඕනේ හරිද මෙන්න මේ වුඩ් පැක් එක ගන්න ඕනේ තව ඩයමන්ඩ් 15700 ගණක් තියෙනවා හරිද අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් තුනේ මට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා අපි ඒකින්ද වුඩ් පැක් එක මුලින් ස්පින් කරලා එමු බොයිස් අන්තිමට මම ඩාර්ක් රින් එකට ඒක අපි අන්තිමට තියාගමු ඕකේ ඒක තමයි මට ඒ කියන්නේ අංශුව එකම ඉවෙන්ට් එක ඒක තමයි මට දන්නවා ඒක දෙන්නේ නැහැ මට අවශ්‍ය කිට් එක බලමු මේක මේකත් අවුත් උද නැත්තයි කියන්නේ යන්න බෑ ඉතින් කරින මුලින් දීලා ඉතින් පොඩ්ඩක් කේස් අයියෝ මේ පේනවනේ දිග ෂොටියට කෑලි 190ක් ආවා මොනාද අනේ දිග ෂොටියනේ වුඩ් පැක් එක දෙන්න වුඩ් පැක් එක ඌම ඩයමන්ඩ් කන්න එපා මිනිස්සුන්ගේ ඉක්මනට දෙන්න ඔර මීකින් මෝවන් බරපන්තියෙන් මේ යකෝ එන ගහනවා එව්වනම් මචං අඩෝ එව්වනම් මචං එව්වා මචං හරිද අනුමත කරන්න බෑ ෆ්‍රී අනුමත කරන්න බෑ වගේ බෑ තව දෙකයි දෙන්න තියෙන ස්පින් 50ට අනිවාර්යෙන්ම එකක් එන්න ඕනේ අපි මේක එකක් දෙලා නෑ අඩෝ මේකෙන් අඩෝ වුඩ් පැක් එක වරෙන් 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 අඩ අයියෝ වුඩ් පැක් එක ආයේ නෑනේ තව ඩයමන්ඩ් 1500 දෙන්න සැලෙන්නේ නෑ යාච්චිට අනේ ඉන්නේ බං යාර ගන් තුනම ආවා මේකලා එන්න ඕනේ මේකලා එන්න අඩෝ එන්නේ නෑ බං ඒක අඩෝ එන්නේ නෑ කියහන්කෝ අඩෝ අපරාධි බං දැන් ඩයමන්ඩ් 4000ක් මේකට ගියා බං අඩෝ මොකද්ද බං මෙන්න මේකට කරකෝම් බං මේක අරන් ඉන්න මුලින්ම මේකට එකක් ස්පින් කරලින් බං මේක අර කිට් එක අරන් ඉන්න බොයිස් 120 වෙනි කැලිය ඕන යන්න එකක් ආව අම්මඩ එකක් ආවා මේ පේනවනේ බං ඒක අරන් දාලිමු අර කිට් එක කැලි 120ක් ඕනේ බොයිස් අන්තිමටම අර ස්පින් එක මේව කරමු බං කැලි 133ක් තියෙනවා බොයිස් ඕකේ නයිස් අපි දැන් මේ කිට් එක අරන් දාලින් බොයිස් අයියෝ මාව මානසිකව වැට්ටුවා ඕගොල්ලෝ ෆ්‍රී ෆයර් වුඩ් පැක් එක දෙන්න නැතුව මේකත් අරන් දැම්ම බොයිස් දැන් ඒකත් හරි ඕකේ දැන් හරි බන්ඩල් දෙකම ආවා බං ඒක පේනවනේ මේකට 100ක් යනවා තවත් කැලි 13ක් තියෙනවා කටානේ අරන් දාන්න පුළුවන් වෝල් එකකුත් තියෙනවා කැලි 90ක් ඕනේ ඒක අන්තිමට නෑ මේ අපි ගන්න ස්කින් එකතු කරන හින්දා මම මේ කියන්නේ හරිද දැන් ඩාර්ක් රින් එක පැත්තට මේකේ අනිවාර්යෙන් 5000කින් එක කිට් එකක් එන්න ඕනේ වාසියක් තිබ්බොත් අනිවාර්යෙන් එන්න ඕනේ බලමු ඈ අයියෝ මේ කීයක් ඇයිද දන්නේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි තව 5යි දෙන්න තියෙන්නේ බොයිස් අපි බලමු කෑලි මචන් තියෙනවා 250 ගානක් උඩ පේන්නේ නැහැ මෙතන හරියට මෙතන පේන්නේ හරියට 250 ගානක්ද කොහෙද තියෙනවා අනේ 270 ගානක් තියෙනවා 270 ගානක් තියෙනවා කිට් එක ගන්නත් පුළුවන් ඒක කිට් එකක් ආවාම අද කළු පාට කිට් එක ආවොත් හරි බං ඕ මොකද්ද අයියෝ සුදු පාට එක යවුලක් නෑ හැබැයි ඩයමන්ඩ් මේ 5000ක්ම ගියේ නැද්ද මන්ද ගියාද මන්දනේ මට මේ බැනර් දෙක ගන්නත් ඕනේ ඔක්කොම ගන්න පුළුවන් නේ මේ කෙල්ලොන්ගේ කිට් ගන්නවට වඩා මේකයි මේ දෙකයි ගමුද බොයිස් මට නේ මේ දෙක හොඳයි කියලා හිතෙනවා මේ බැනර් එකයි මේකයි ලස්සනයි හරිද
ඒකින්ද අපි මේ බන්ඩල් එක අරන් දාමු. ඕකේ බැනර් එකයි අපි මෙන්න මේකයි ගමු. හරිද? ඕකේ මේකයි අරන් දාමු. බැනර් එකයි අපට එකයි දෙක අරන් දාමු. ඕකේ බොයිස්. හරිද? දැන් අපි යන් වුඩ් පැක් එක පැත්තට කරකවන්න. හරිද? මේ මොකක්ද දන්නේ මේ රින් වොච් පර්මනන්ට් මෙන්න මේ මොකද වවුචර් ටු ස්පින් ප්‍රීමියම් මෙන්න මේක මොකක්ද දන්නේ නැහැ නේ බොයිස්. මේකෙන් ස්පින් කරාම පර්මනන්ට් වෙන මොකක් කර සීන් එකක් තියෙනවද දන්නේ නැහැ. අපි නිකන් ඒක try කරලා බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න මේ මෙන්න මේකේ හරිද මෙන්න මේකෙන් හරිද මෙන්න මේ ටෝකන් එකෙන් නිකන් ස්පින් එකක් දෙන එකද කරන්නේ නැත්නම් මේ ටෝකන් එකෙන් ස්පින් කරාට පස්සේ එකක් දෙනවද කියලා කියන්න මට පොඩ්ඩක් ඈ. ඔගොල්ලෝ දන්න කට්ටිය. Okay boys BS guys. Okay. දෙන්න free fire දෙන්න අඩෝ අර තව එකක් ආවා බං. ඕ දීපං nice ගැම්මක් තමයි free fire නියමයි ඕකී යාළුවී ආවා ඩයමන්ඩ් 3000ක් ඉතුරු කරගත්ත ඩයමන්ඩ් 15000ක් විනාශ කරා ෆ්‍රී ෆයර් ඔයා මගේ නිකම් බොරුවට අරක ඩයමන්ඩ් 7000ක් විතර කෑවා ඩයමන්ඩ් 7000ක් විතර කෑවා උඩ් එකකට මේකට තව 2000ක් තිබ්බනම් හරි මේක ඉතුරු බන්ඩල් එක එයිද දන්නේ නැහැනේ බං අර වගේ කේස් එකක් වුණොත් මේකම આવොත් එහෙම අපරාධයක් වෙනවා බං හරිද මේකත් හරි මේකෙත් තව බන්ඩල් දෙකයි තියෙන්නේ බන්ඩල් දෙකට 240ක් ඕනේ කෑලි හරිද කෑලි 240ක් ඕනේ 360යි මේකට ඩයමන්ඩ් 5000ක් විතර යද්දි ඩයමන්ඩ් 5000ක් විතර ස්පින් කරද්දි මේ තුනම ගණන් දාන්න පුළුවන් මට වැඩක් නැහැ කෙල්ලොන්ගේ බන්ඩල් මම කියන්නේ ගන්න නැහැ හරිද මට හැබැයි මෙන්න මේ වෝල් එකයි මේකයි යෝනි හරිද මේ වෝල් එකයි මේ දෙක අපි ෂේප් එක අරන් දාමු තව ඩයමන්ඩ් 3000ක් අපි ඉතුරු කරලා තියමු බොයිස් හේතුව අපි ඊළඟ ඉවෙන්ට් එකක් නිකන් හරි ආවොත් ටක් ගාලා වීඩියෝ එකක් දාන්න පුළුවන් නේ ඕගලන්ට හරි දැන් අපි යමු බොයිස් අපිට හම්බුන කෑලි ටික බලන්න හරිද පැරෆොල් එකේ පැරෆොල් එකේ උන්න අප්ග්‍රේඩ් එකට යන්න පුළුවන් කෑලි 500 ගාණක් තියෙනවා බොයිස් මේ 500 ගාණක් තියෙනවා වුඩ් එකකටත් මචං 40 ගාණක් තියෙනවා හරිද මේකේ අර අපිට කෑලි වගේක් හම්බුනානේ මේ ෆාමර්ස් එක හරි කන්වර්ට් කරගමු මේ ටික හරිද ඕකේ මේකත් කන්වර්ට් කරගමු හරිද හරි කෑලි කන්වර්ට් කරගත්තා 600 ගාණක් තියෙනවා හරිද අපිට පුළුවන් බොයිස් පැරෆල් එක මැක්ස් කරන්න ඕන්න හරිද ඕගොල්ලෝ කියන්නේ පැරෆල් එක මැක්ස් කරනවද වුඩ් පැක එක දානවද 4ට 5ට 4ට හරි 4ට විතර දාන්න පුළුවන් බොයිස් 4ට විතර දාගන්න පුළුවන් හරිද 4ට හරි 6ට හරි දාගන්න පුළුවන් ඕගොල්ලෝ හිතන විදියට පැරෆල් එක මැක්ස් කරන එක හොඳ හැබැයි මම වුඩ් පැක ගහන්නෙත් නෑ පැරෆල් තමයි ගහන්නේ අපි පැරෆල් එක මැක්ස් කරමු මේකින්ද හරිද පැරෆල් එක මැක්ස් කරමු මේකින්ද අපි මැක්ස් කරමු පැරෆල් එකකින්ද මං හිතනවා මේක හොඳයි කියලා හරිද පැරෆල් එක මැක්ස් කරමු පැරෆල් එක මැක්ස් කරන තව කෑලි 100ක් විතර මදි වෙයි අපි ඒක අරන් දාමු ඕකේ හරි 6 දාන්න තියෙන්නේ ඕකේ නයිස් තව කෑලි කීයක් මද්ද හරි මේ අපෝ ඩයමන්ඩ් කීයක් යනවද 3000 ගාණක් යන්නේ මේක මෙහෙම කරන එකද හොඳ මෙන්න මේ බොක්ස් ඕපන් කරලා කරන එකද 1270 අපි ඕගොල්ලන්ට නිකන් මේක නිකන් මෙතන දැන් පොඩ්ඩක් අවුලක් නැතිනම් මම මේක කරන්නේ මම මේ ඕගොල්ලන්ට හොඳයි කියලා. එතන කෑලි ඉතුරු ගාන ගන්න යනවා කිව්වේ 1270යි. හරිද? අපි 1270ක බොක්ස් ඕපන් කරලා බලමු. ඇත්තටම බොක්ස් ඕපන් කරන එක වාසීද කියලා. හරිද? මේ ඔක්කොම ඉතින් එක වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියලා දෙනවා. හරිද? අරනියා මේකනේ හරි. මේක 1270 හරිද මැක්ස් කරමු. මෙච්චර 1270 අපි ගමු. අතන කිව්වේ 1270 නේ. 1270ක අපි බොක්ස් ඕපන් කරමු. හරිද? මම දැන් අඩු කරගන්නවා 1270ක් වෙනකන්. හරි 1208යි අපි ඒකට වැඩිපුරයක් ගත්තා. 1300ක් වෙන්න ගත්තා. හරිද? හරිද? ඕකේ. දැන් ඩිස්කවුන්ට් කාඩ් එකක් තියෙනවා. හරි. ඩිස්කවුන්ට් කාඩ් එකක් තියෙනවා මේකේම තිබ්බනම් වාසි. හරිද? 1000කින් දා පොඩින්නු. එකකින් ඩිස්කවුන්ට් කූපන් එතකොට 3700ක් අඩු වෙනවා. පොඩි අපි මෙහෙම කරමු. හරිද? අතන අපි 1300ක් ගන්න ඕනේ කොහොමත්.
හරිද 1300ක් කොහොමත් ගන්නවා ඊට වඩා අපිට ලාභයි හරිද පොඩි අපිට ඊට වඩා ලාභයි 2000ක ගම්බුයි හරිද මේ 2000ක් ගම් ඒත් 1300යි වෙන්නේ හරිද බොක්ස් 50ක් හම්බ වෙනවා හරිද බොක්ස් 50ක් හම්බ වෙනවා හරිද කොහොමද බිග් බ්‍රේඩ් මූවමන්ට් එක ඕගොල්ලන්ට මම කිව්ව එක තේරුණාද දැන් මම මෙතන මට දැන් කූපන් එකක් තියෙනවා 700ක දැන් මම මේ කූපන් එක දැම්මම මට මේකේ 500 100 එකනේ අඩු වෙන්නේ මම එතන 1270ට 100ක් අඩු වෙනවා හරිද තේරෙනවද ඔයගොල්ලන්ට කියන්නේ 1270 කියන්නේ 1370 තමයි 1270ට අඩු වෙන්නේ හරිද ඒත් මම 1300ක බයි කරනවා හැබැයි මම 2000ක බයි කරත් මට 1300යි යන්නේ තේරුණාද දැන් මට කූපන් තියෙන එක හරිද ඌකි ඔයගොල්ලන්ට තේරුන්නේ නැත්තම් මං වගේ හොඳට මේ ඥානෙ ප්‍රගුණ කරන්න මේ මං වගේ ගැම්මක් කල්ලන්න ගණන් හදලා ඕකේ අපි ඕපන් කරලා බලමු අනිවාර්යෙන් මේක එන්න ඕනේ අනිවාර්යෙන්ම බලමු අපිට කෑලි කීයක් අරගෙන තිබ්බ 463යි 463යි අපි බලමු 463යි බොයිස් තිබ්බේ අපි බලමු කැල්ල එක අරන් හදලා හරිද 463යි තිබ්බේ අපි කැල්ල එක අරන් හදලා බලමු ලාභයිද කියන එක දැන් තියෙනවා 658ක් ඍණ 463ක් නේ තිබ්බේ හරි ඒ කියන්නේ 195ක් කෑලි ඇවිල්ලා 195ක් කෑලි ඇවිල්ලා ඩයමන්ඩ් 2000කට හරිද අපි කියන කූපන් නැත්තම් හරිද කූපන් නැත්තම් 195ක් ඇවිල්ලා ඕගලන්ට මේ 195 ගන්න ගියා නම් හරිද මේ 195 ගන්න ගියා නම් එක කෑල්ලක් කීයද මේක 10යිද 10යිනේ වැඩි කිරීම එක කෑල්ලක් 10යිනේ 1950යි යන්නේ ඕගොල්ලෝ හිතනවා නම් බොක්ස් ඕපන් කරන එකයි අර කෑලි මේව කරන එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා නෑ ඊට වඩා ලාභයි කෑලි ටික එක සැරේ ගන්න එක මේ බලන්න දැන් මට කූපන් එක තිබ්බෙන් තමයි කූපන් එක කොහොමද දාන්න පුළුවන් මේ බලන්න ඔයගලන්ට තේරුණාද දන්නේ හරිද දැන් මෙතෙන්ට ගිහිල්ලා මේ කෑලි පර්චස් වලට ගිහිල්ලා මන් දෙනවා මෙතන 195ක් හරිද මෙතන 99යි පුළුවන් හරිද මෙතන 99යි පුළුවන් ඒකින්ද බෑ හරිද මෙතන 99 දෙයක් කියන්නේ 1600යි හරිද පීනෝ නේද දැන් ඔයගලන්ට තේරෙනවද දන්නේ නැහැ මම කිව්ව එක කැල්ලක් 10යිනේ කැල්ලක් 10යි 195 10න් ගුණම 1950යි අපිට 195 ගන්න ගියා ඩයමන්ඩ් 1300ක් හැබැයි 700ක වවුචරයක් තියලා ඔයගලන්ට තේරුණාද දන්නේ නැහැ මම කියපු එක තේරුම් නැත්නම් ඔයා මෝඩ් එක කියලා හිතා ගන්න අපි දැන් මැක්ස් කරුම් එක ඕකේ නිව් ලුක් එකක් අන්ලොක් වුණා බොයිස් අපිට පර්පල් එකට ඕකේ පර්පල් එකත් මැක්ස් කරා යාළුවෝ දැන් අපිට තියෙන්නේ මේක අපි එක දාගන්න උලක් මෙලෙවල් 2 දාගමු අපි ඕකේ මේකට කැලි ස්කෑම් අපි එක වෙන දවසක මැක්ස් කරමු ඒක තව මක්කරි රෝයල් එකක් ගන්න මේ මෙව්වේ M4A1 මේ ෆිස්ට් එක N94 මෙව්වයි එන ඒවත් තියෙන අපි ඒක ස්පින් කරලා අර එනවා ටික තියෙනවනේ ඒකෙන් මේව කරලා දාමු මේ අපි මැක්ස් කරලා දැම්ම අපිට කෑලි හම්බුණා ගොඩක් අපි එකෙන් මැක්ස් කරලා දැම්මා ඕකේ ඉවෙන්ට් එක මං හිතන්නේ කම්ප්ලීට් done and busted මේකත් හරි මේක විතරයි තියෙන්නේ අපි එක ෂිප් එක කරමු මේකෙත් බන්ඩල් දෙකක් ආවා අපි ගන්න ගියේ මේක කෑලි 120ක් හරි එකතු කරලා ගන්න ඇත්ති අපිට මේක ආවා ඒකින්ද අපි මේකත් ගත්තා ඒකත් හරි අපිට මේකේ මොනවද තියෙන්නේ මේකත් ඔවුන් තියෙනවා අපිට ඒකත් හරි ගෝල්ඩ් රෝයල් එකේ මේකත් හරිනේ හරි ඔක්කොම හරි දැන් අපිට ඉතුරුලා තියෙන්නේ මෙන්න මේකයි කිල්ලොන්ගේ බන්ඩල් නම් වැඩි ඕනේ නැහැ කොල්ලොන්ගේ බන්ඩල් විතරයි ඕනේ ඒකයි මෙන්න මේකයි මෙන්න මේ දෙකයි තියෙන්නේ අපිට ඕන නම් මේ දෙක අරන් දාන්නත් පුළුවන් මේ 7700 ගානින් හරිද ඕකේ තව ඩයමන්ඩ් 1500ක් කරකවන්නයි යන්නේ ඕකේ 64යි 90යි ඕනේ ඕකේ බොයිස් බලමු මේකෙන් ඒ ගොඩක් දුරට ඔක්කොම ටික 97ක් ආවා අපි යන් දැන් එක්ස්චේන්ජ් කරගන්න අපිට ඕනේ මේ කටාන එකයි අර ග්ලූ වෝල් එකයි ඕනේ මේ මොකක්ද ඒක ඕනේ ඕකේ එකත් හරි මේ වෝල් එකයි අපිට ඕනේ ඒකත් හරි තව කැලි 7ක් තියෙනවා කැලි 4 මොනාර ගන්න දිනවද විශේෂ දේවල් නැහනේ කැලි 4 මුකුත් ගන්න දේවල් නැහැ හරි ඒ ටික තමයි අපි ඩයමන්ඩ් සාර්ථක ලෙස 18500ක් ඉවර කරා
හරි මේ බුය පස්සේ දාලා නේද ඉන්නේ බුය පස්සේ දාලා දින්නේ යම්මඩ බලමු අපි ගත්ත දේවල් දැන් ගිහිල්ලා අපිට මේක ගත්ත රේට් ඔෆ් 5 මේක හොඳයි ඒක හොඳයි අපි පිස්ටල් එකක් හම්බුණා අපි බලමු මොකද්ද කියලා මේක මොනවද තියෙන්නේ accuracy magazine එකක් මේක rate of fire reload speed double accuracy double magazine මේකත් හොඳයි හැබැයි නේ අද දෙකම ඉතින් හොඳයි වගේ මේක mag එක අඩු මේක reload speed එක අඩු ඉතින් කොහොමත් එකයි වගේ මේක accurate එක තියෙනවා mag එක තියෙනවා මේක reload speed එක තියෙනවා මේක දාන්න අපි ගහමු මේක අලුත් එක කොහොමත් එකයි වනේ කඩාන පැත්තටම බලන්න කඩාන දාන් ඉන්න අපි මේක ඊට පස්සේ අපිට මේක තියෙනවා මේක දාගමු ඕකේ අපි ෆිස්ට් එකක් හම්බෙලා තියෙනවා අපි මොකද ෆිස්ට් එක හම්බුනේ මෙන්න මේක ෆිස්ට් එක හම්බුනේ මම ෆිස්ට් වලට නම් ඇත්තටම ආස නැහැ මට කේකේ ආසයි අපි මේ වෝල් එක හම්බුණා මේ වෝල් එක හම්බුණා මේ වෝල් එක දාගමු අපි ඕකේ අතර මුකුත් තරන්නේ නැහනේ අතර මොනවා හරි ගමු හරි ඕකේ එහෙනම් ඔය ටික තමයි බොයිස් අපි 18500ක් ඉවර කරලා ගත්තේ යම්මක් තමයි ලයික් එකක් දාන්න ෂෙයා වරක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න හැමදාම අපි 7 ඉතින් ලයිව් වෙනවා දැන් ඉවෙන්ට් බලන්න විතරක් කෙන කට්ටියද මේ කියන්නේ හැමදාම RP ලයිව් channel එකේ හැමදාම රෑ 7 ඉතින් එනවා මම පෝස්ට් එකකුත් දාලා තියෙනවා හරිද කස්ටම් දෙනවා giveaway දෙනවා හරිද දැන් එදා අපි තිබ්බ giveaway එක තමයි 100ක් ආවොත් මන්ත්ලියක් දෙන එක එදා 100යිලා අපි මන්ත්ලි දුන්නා මේ තා මන්ත්ලි දැම්මේ නැහැ වුණාට ඒ කොල්ලට අපි මම සතියක් දෙන්න කියලා කිව්වා සතිය ඇතුළත දාන්න කියලා මේ පොඩක් අර අවුරුදු ඉඳලා හරිද තව මොනවාද ඊට පස්සේ අපි ටාගට් එක දිහා 1 කියාම ගිය පාර වගේ ගන්නයක් මැක්ස් කරලා දෙලා 1 කී වොචින් ආම ඉතින් ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඕල් දාගන්න. ඒතර නොටිෆිකේෂන් එනවා අපි ලයිව් එකක් දාපු ගම. ඕකේ channel ටික සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න පුළුවන්. හරිද කස්ටම් වලට සෙට් වෙන්න පුළුවන්. අපේ Discord එකට සෙට් වෙන්න පුළුවන්. අපි ඒකෙත් අප්ඩේට් කරනවා. Discord එකේ description එකේ link එක description එකේ දාන්න තියෙනවා. එහෙනම් යම්මඩ කට්ටිය කමෙන්ට් එකක් දාලා like එකක් දාලා subscribe කරලා channel ටික Discord එකට සෙට්ලා ගැම්මක් හල්ලමු boys. ඕකේ